ඉංග්‍රීසි භාෂාව උගන්නන වීඩියෝ මාලාවේ 5 වෙනි වීඩියෝ එකට තමයි ඕගොල්ලෝ අද මේ ඇවිත් ඉන්නේ. එතකොට මුල් වීඩියෝ ටික ඕගොල්ලෝ බැලුවේ නැත්නම් ඒක පෙළට පෙළ ගස්සලා තියෙන්නේ මුල ඉඳන් 1 2 3 4 කියලා ඊට බලලා තමයි මේ වීඩියෝ එකට එන්න ඕනේ. එතකොට මම මේ වීඩියෝ මාලාවෙන් ඕගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුම කාර්ය සාධන මට්ටම දක්වා ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම භාෂාවන් කිහිපයක් උගන්වනවා. මේ වීඩියෝ මාලාවෙන් ඕගොල්ලන්ට කරන්නේ ඉංග්‍රීසි භාෂාව. එතකොට ඉංග්‍රීසි භාෂාව මුල ඉඳන් සමහරක් අය එක එක ආකාරවලට අල්ලගත්තා. එක එක ගුරුවරු එක එක ආකාරයට උගන්වනවා. ඒතර මගේ සිස්ටම් එක මගේ මෙතඩ් එක තමයි මේ කරගෙන යන ක්‍රමය. එහෙමනම් ඕගොල්ලෝ එකට අනුගත වෙලා මේ පාඩම් ටික කරගෙන යෑමෙන් ඕගොල්ලන්ට කාර්ය සාධන මට්ටමේ දැනුමක් කරා යන්න පුළුවන් වෙනවා. ඒතර මම රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා. එතකොට මගේ YouTube channel එක තියෙන්නේ ග්ලෙන්ෂිල් පෙරේරා කියන නමින්. එතකොට ඔයාලා මගේ වීඩියෝස් ටික දිගටම බලාපොරොත්තු වෙනවා නම් බලන්න මගේ channel එක subscribe කරලා bell button එක click කරාම ඔයගලන්ට අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඒක බලා ගන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා හැම මාසෙකම අවම වශයෙන් වීඩියෝ 5ක් 6ක්වත් දාන්න. ඒ හින්දා ඔයගොල්ලෝ දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක. අපි කෙලිම පාඩමට යමු. දැන් මම ඊට කලින් වීඩියෝ එකේදී අවසන් කළේ සර්වනාම pronouns කියන එක වාක්‍යයක් තුල දාන්න හැටි. ඇය මගේ පෙම්වතියයි. ඒතර අපි කියන්නේ she is my fiancée. ඇය මගේ පෙම්වතියයි. එතකොට අද පාඩමේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ නාම විශේෂණ පදයක් is කියන එකත් එක්ක is කියන උපකාරක ක්‍රියාපදයක් එක්ක භාවිතා කරන ආකාරය තමයි ඉගෙන ගන්න යන්නේ. නාම විශේෂණ පදයක් කියලා කියන්නේ එක් නාම පදයක් තවත් නාම පදයකින් විශේෂ කරන්න පාවිච්චි කරන වචන. වචනයක් කියන්නේ ශබ්දයක්. ඒක මම ඊට ඉස්සෙල්ලා වීඩියෝස් වල මම ඔයගලන්ට කියලා දීලා තියෙනවා. එතකොට නාම පද කියන්නේ මේ ලෝකේ තියෙන හැම දෙයකටම නමක් තියෙනවා. ඒක නාම පද. දැන් අපි ගත්තොත් එහෙම earth පෘථුවිය, sun ඉර, sky අහස, නේ? එතකොට rainbow දේදුන්න, waterfall දියැල්. එතකොට මේ ඒ වගේ මේ හැම තැනම තියෙන ඕනම එක branch අත්ත නැත්නම් ශාඛාව, bank බැංකුව, නේ? girl ගැහණු ළමයා, boy පිරිමි ළමයා, child ළමයා. එතකොට ඕනෑම රැකියාවකට කියන නම teacher, doctor, නේ? principal ඒවත් නාම පද. එහෙමනම් මේ නාම පද එකිනෙකට වෙනස් කරලා විශේෂ කරන්න නාම විශේෂණ පද පාවිච්චි කරනවා. අපි බලමු මේකේ මුලින්ම මම දීලා තියෙන නාම විශේෂණ පදය. TALL ඒක શબ્ද කරන්නේ tall එහෙම නෙමෙයි tall කියලා. TALL tall කියන්නේ උස. දැන් බලන්න මගේ මහත්තයා උසයි. My husband is tall. මගේ මහත්තයා ගොඩාක් උසයි. My husband is very tall. My husband is very tall. ඊළඟ බලන්න short මිටි. මගේ භාර්යාව මිටි. My wife is short. අය මිටි ගැහණු ළමයෙක්. She is a short girl. She is a short girl. අය මිටි කිව්වොත් දාන්නේ නැහැ. She is short. නාම විශේෂණ පදයකට දාන්න බෑ. නාම විශේෂණ පදයකට පස්සේ නාම පදයක් ආවොත් අපිට ඒකට and දාන්න පුළුවන්. ඊළඟට fat කියලා කියන්නේ තෙල් වලින් මහත. එහෙනම් එයා හරිම මහතයි. He is very fat. thin කියන්නේ කෙට්ටු. එයා හරිම කෙට්ටුයි. He is very thin. lean කියලා කියන්නේ ගොඩාක් කෙට්ටු නම්, කැහුටු නම් lean. එයා හරිම කැහුටුයි. He is very lean. lean කියලා ක්‍රියාපදයකුත් තියෙනවා. මෙතන තියෙන lean කියලා කෙට්ටු කැහුටු කියන අර්ථයක් තමයි එන්නේ. slim කියන්නේ සිහින්. එතකොට සාමාන්‍යයෙන් ඇඟ කැහුටු කමින් තියාගෙන හරියන්නේ නැහැ. slim විදිහට තිබුණොත් හොඳයි. slim කියන්නේ සිහින්. She is slim. අය සිහින්. එතකොට good කියන්නේ හොඳ. මගේ තාත්තා හරිම හොඳයි. My father is very good. එයා හරිම නරකයි. He is very bad. නරකයි කියන්නේ bad. නේ? ඔයා හරිම නරකයි කිව්වොත් you are කියලා එනවා. අපි තව මේක අල්ලගත්තේ නැහැ. නේ? ඊළඟට fair කියන්නේ තලෙලු. She is fair. එයා තලෙලුයි. She is very fair. එයා ගොඩාක් තලෙලුයි. ඒකට සුදුයි කියලා ගන්න පුළුවන්. ඒතර she is white කියන්නේ white skin කියලා ගන්න පුළුවන්. සුදු සම. සාමාන්‍යයෙන් she is very fair. එහෙම ගන්න ඕනේ. childish බොළඳ. අය හරිම බොළඳයි. She is very childish. She is childish. dirty අපිරිසිදුයි. This shirt is very dirty. මේ කමිසය හරිම අපිරිසිදුයි. dark කියන්නේ අඳුරුයි. නැත්තම් කළුයි. Your husband is very dark. ඔයාගේ මහත්තයා හරිම කළුයි. මගේ මහත්තයා හරිම කළුයි බං. කොච්චර කළුද කිව්වොත් හීනෙන්වත් යව පේන්නේ නැහැ. එහෙනම් my husband is very dark. එතකොට කාමරයක් වගේ
අඳුරුයි කළුයි කියන්න dark කියන එක පාවිච්චි කරන්න. මේ කාමරය හරිම අඳුරුයි. This room is very dark. Ugly. කැත. ඔයාගේ මූණ කැතයි. Your face is ugly. එයා කැතයි. She is ugly. Beautiful කියන්නේ ලස්සන. ඒ ගැහණු ළමයා ලස්සනයි. That girl is beautiful. එයා ලස්සන ගැහණු ළමෙක්. එතකොට අර වැටෙන්න ඕනේ. She is a beautiful girl. Pretty කියන්නේ හැඩකාර. හැඩකාර. එතකොට එයා හැඩකාරයි. She is pretty. Handsome. කඩවසම්. මගේ මහත්තයා කඩවසම්. My husband is handsome. Smart කියලා කියන්නේ හුරුබෝටි. මේක හුරුබෝටි ෆෝන් එකක්. This is a smart phone. සමහරක හිතාගෙන ඉන්නවා ස්මාර්ට් ෆෝන් එකක් කියලා කියන්නේ නමක් කියලා. නෑ හුරුබෝටි ෆෝන් එකක්. kind කියන්නේ කරුණාවන්ත. එයා කරුණාවන්තයි. She is kind. මගේ පෙම්වතිය කරුණාවන්තයි. My fiancé is kind. Honest. අවංක. එයා අවංකයි. He is honest. Innocent. අහිංසකයි. මගේ පෙම්වතිය හරිම අහිංසකයි අම්මේ. My fiancé is very innocent. My fiancé is very innocent. Rough. ගොරෝසු. Your palm is very rough. ඔයාගේ අල්ල හරිම ගොරෝසුයි. එතකොට ස්මූත් කියලා කියන්නේ සිනිඳු. Your palm is very smooth කියලා ගන්න පුළුවන්. ඔයාගේ අල්ල හරිම සිනිඳුයි. ඊළඟට large විශාල. This is a large house. මේක විශාල ගෙයක්. Big ලොකු. My daughter is a big girl. මගේ ගැහණු ළමයා මගේ දුව ලොකු ගැහණු ළමයෙක්. සාමාන්‍යයෙන් ගැහණු ළමයෙකුට big කියන එක දැම්මහම වැඩිහිටි කියන අර්ථයක් එනවා. big girl ceremony කියලාම හදාගෙන තියෙන්නේ. එතකොට වැඩිහිටි කියන අර්ථයක් එනවා big දැම්මහම. එතකොට පුද්ගලයෙකුට පිරිමියෙකුට big දැම්මොත් එහෙම මස්පිඩු වලින් ලොකු කියන අර්ථයක් එනවා. small කියලා කියන්නේ ප්‍රමාණයෙන් පොඩි. My wife is very small. මගේ භාර්යාව හරිම පොඩි. නිකන් 25 ඇපල් ගෙඩියක් වගේ. My wife is very small. little කියන්නේ චුට්ටක් කියන අර්ථය එනවා. නැත්තම් වයසෙන් පොඩි කියන අර්ථයකුත් එනවා. She is a little girl. එයා චූටි ගෑනු ළමයෙක්. new කියන්නේ අලුත්. This is a new house. මේක අලුත් ගෙයක්. This is a new shirt. මේක අලුත් කමිසයක්. old කියන්නේ වයසක නැත්තම් පරණ. නේ මං කිව්වොත් එහෙම මේක හරිම පරණයි. This is very old. මේක හරිම පරණ ගෙයක්. This is an old house. ඇය තරුණ කෙල්ලක්. She is a young girl. She is a young girl. ඔහු පොහොසත් පිරිමි ළමයෙක්. He is a rich boy. එයා ධනවත්. He is wealthy. ඇය දීප්තිමත් ශිෂ්‍යාවක්. She is a bright girl. She is a bright girl. ඇය බුද්ධිමත්. She is intelligent. මගේ මාමා බුද්ධිමත්. My uncle is intelligent. ඇය මෝඩ කෙල්ලක්. She is a foolish girl. She is a foolish girl. ඇය මෝඩ ගැහණු ළමයි. ඔයාගේ අත හරිම ශක්තිවන්ත. Your arm is very strong. එයා ශක්තිවන්ත පිරිමෙක්. He is a strong man. He is a strong man. නැත්නම් he is a strong person. ඇය වාචාල කෙල්ලක්. She is a talkative girl. She is a talkative girl. ඇය හරිම ආඩම්බරයි. She is very proud. She is very proud. ඇය නිහතමානී. She is humble. ඇය නිහතමානී. She is humble. එයා හරිම ක්‍රූරයි. She is very cruel. නපුරුයි. cruel. ඊළඟට මේකත් wicked නපුරු. එතකොට this dog is very wicked. මේ බල්ලා හරිම නපුරුයි. එහෙනම් එතන භාවිතා කරන්නේ මොකක්ද? wicked කියන එක. අපි ඊළඟ වචන ටික ඊට පස්සේ අපි බලමු. මෙතන 40ක් තියෙනවා. 41 ඉඳන් ඊළඟ වචන ටික අපි බලමු. හරි. අපි බලමු 41 ඉඳන් නාම විශේෂණ ටික කොහොමද තියෙන්නේ කියලා. ඒතර නාම විශේෂණ වැඩි ප්‍රමාණයක් පටන් ගන්නකොටම අල්ලා ගැනීමෙන් අපිට භාෂාවේ වැඩි ඉඩක් හදාගන්න පුළුවන් වෙනවා. අපි දැන් බලමු soft. soft කියලා කියන්නේ මෘදු. මම කියනවා ice cream is soft. ice cream මෘදුයි. මෘදුයි. sharp තියුණු. this is a sharp pencil. මේක තියුණු පැන්සලක්. this is a sharp knife. මේක තියුණු පිහියක්. blunt කියන්නේ මොට්ට. ඒතර this is a blunt knife. මේක මොට්ට පිහියක්. narrow පටු. පටු පාරක්. this is a narrow road. wide කියන්නේ පළල්. මේක පළල් පාරක්. this is a wide road. broad කියන්නේ පළල්. the broad
අපිට ගන්න පුළුවන් bridge පළල් පාලම heavy බර අධික this is a heavy bag මේක බර අධික බෑග් එකක් light කියන්නේ සැහැල්ලු my husband is light මගේ මහත්තයා සැහැල්ලුයි tactful උපායශීලී she is a tactful girl අය උපායශීලී ගැහණු ළමයෙක් educated උගත් she is educated එයා උගත් අය උගත් කෙල්ලක් she is an educated girl අය උගත් ගැහණු ළමයෙක් weak කියන්නේ දුර්වල weak එතකොට මට කියන්න පුළුවන් she is very weak එයා හරිම දුර්වලයි එතකොට ඇඟේ ශක්තිවන්තභාවයෙන් දුර්වල කියන එකටත් weak කියන්න පුළුවන් යම්කිසි විෂයකට දුර්වලයි නම් weak කියලා ගන්න පුළුවන් pleasant ප්‍රසන්න අය හරිම ප්‍රසන්නයි she is very pleasant එයා හරිම වාසනාවන්තයි she is very lucky අය පක්ෂපාතයි she is loyal අය විශ්වාසනීය ගැහණු ළමයෙක් she is a faithful girl she is a faithful girl අය මගේ ආදරණීය බිරිඳයි she is my loving wife she is my loving wife ඊළඟට ඔහු බල සම්පන්න ඇමතිවරයෙක් he is a powerful minister he is a powerful minister he is a powerful minister එතකොට ඇය මගේ හිතවත් මිතුරියයි she is my dear friend my dear sir මගේ හිතවත් ඒ කියන්නේ මහත්මයාණන් ඒ වගේ එකකට dear කියන එක ගන්න පුළුවන් DER dear කියලා වචනයක් තියෙනවා මුවා ඒක වෙන එකක් cheap කියන්නේ ලාභදායි මේ කමිසය හරිම ලාභයි this shirt is very cheap මේක ලාභ කමිසයක් this is a cheap shirt valuable වටිනා this is very valuable මේක හරිම වටිනවා this gem is very valuable මේ gem කියලා කියන්නේ මණික හරිම වටිනවා fresh පිරිසිදු නැත්තම් නැවුම් නේ මට කියන්න පුළුවන් this is very fresh මේක හරිම නැවුම් වතුර වගේ එකක් ඒ වගේම එළවලු වගේ එකට fresh water fresh vegetable එහෙම ගන්න පුළුවන් he is a famous teacher ඔහු ප්‍රසිද්ධ ගුරුවරයෙක් he is a famous teacher ඔහු ප්‍රසිද්ධ ගුරුවරයෙක් she is a clever student අය දක්ෂ ශිෂ්‍යාවක් she is a clever student ඔහු නිර්භීත සොල්දාදුවෙක් he is a brave soldier he is a brave soldier ඔහු නිර්භීත සොල්දාදුවෙක් මගේ මහත්තයා හරිම බය අඩුයි නැත්නම් බියගුළුයි my husband is very timid එහෙම බයගුළු පොරවල් ඉන්නවනේ නේ ඇඳේ නිදාගෙන ඉන්නවා එකපාරටම රත් ඥාපත් වුණොත් ඒ කිට්ටුව එසනිමිනි අතුරු දාන්න බලනකොට ඇඳේ යටට වෙලා ඉන්නේ භාර්යාවට හෙන හත වැදුනත් ඌ එළියට එන්නේ නැහැ එහෙනම් my husband is very timid මේක උස ගොඩ නැගිල්ල this is a high building ඒකට tall කියන එකක්ම පාවිච්චි කරන්නේ නැහැ පුද්ගලයෙක් උසයි නම් තමයි tall කියන එක පාවිච්චි කරන්නේ ගොඩ නැගිල්ලක් වගේ එකක් නම් high building this is low මේක පහතයි this is a round table මේක වටකුරු මේසයක් ඔයගොල්ලෝ සිංහලෙන් round කියන එක round කියලා පාවිච්චි කරන්නේ සිංහලෙට ඒක ඇවිල්ලා තියෙන round කියලා round table මේක පැතලි TV එකක් this is a flat TV මේක හරිම මිල අධිකයි this is very expensive තේරෙනවද this is very expensive මේක හරිම මිල අධිකයි ඔහු ජනප්‍රිය නළුවෙක් he is a popular actor එයා ක්‍රියාශීලී he is active ඔහු ක්‍රියාශීලී සමාජිකයෙක් he is an active member ඔහු කාර්යක්ෂමයි he is industrious අය හරිම කම්මැලි she is very lazy අය කම්මැලි කෙල්ලක් she is a lazy girl වැදගත් දෙයක් තියෙනවා මේ හැම දෙයකින්ම තමාගේ අනාගතය තීරණය වෙනවා නිර්භීතකම ඊළඟට බය අඩුකම නේ ඊළඟට මෙතන මේක තමයි දරුණුම එක lazy කම්මැලි තමාට යමක් කරන්න කම්මැලිකමක් දැනනවා නම් තමාගේ අනාගතය අසුබයි කියන එක මතක තබා ගත යුතුයි ඒකට එරෙහි වෙලා වැඩ කරන්න ඕනේ එතකොට තමයි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ stingy කියන්නේ ලෝභයි she is very stingy එයා හරිම ලෝභයි my husband is very stingy මගේ මහත්තයා හරිම ලෝභයි සමහරක් අය භාර්යාව කන එක දිහා බලාගෙන ඉඳලා කාපලා උඹලා හොඳට කාපල්ලා බොහොම අමාරුවෙන් දාඩිය මාංශයෙන් හොයාගත්ත ටික උඹලා ගිලපල්ලා එහෙනම් පට්ට ලෝභය ඒතර ඒ වගේ මිනිසෙක් එක්ක ඉන්න එක ලොකු දඬුවමක් එහෙනම් he is a stingy man වැදගත් දෙයක් තියෙනවා
මයිස කියලා වචනයක් තියෙනවා කුණු ලෝභය. ඒක නාමපදයක්. මයිස. මෙතන තියෙන ස්ටිංගි ලෝභ. දැන් යම් අරමුණක් වෙනුවෙන් යමක් ඉතිරි කරනවා නම් ඒක ලෝභකමක් නොවේ. ඒකත් අපි දැනගන්න ඕනේ. නේ? සමහර අය කියන්නේ අපිට ලොකු මුදලක් හම්බෙන්නේ නැහැ නේ. මේ මුදලෙන් අපි හිමින් සැරේ ෂේප් එකේ මේ අවුරුදු දෙකේ ජීවත් වෙමු. ගොඩාක් දේවල් ගන්න නැතුව. අපිට යමක් ඉතුරු කරගන්න පුළුවන්. ඒක අපි ඉඩමක් ගමු. ඒතර ඉඩම අරගෙන ටික කාලයක් යනකොට අපිට ගේ හදාගන්න තව ටිකක් හිමින් සැරේ ඉතුරු කරන්න වෙනවා. චූට්ටකට පොඩි දේවල් කරලා අපි යන්තම් කාලා බීලා අපි ඒ ටික තව අවුරුදු දෙක තුනක් කරමු. ඒක ලෝභකමක් නෙමෙයි. ඉලක්කයක් ගන්න අපිට ටික කාලයකට එවැනි දෙයක් කරන්න වෙන්න පුළුවන්. ඒක ලෝභකමක් නෙමෙයි. ඉලක්ක වලට ගමන් කිරීමේදී එවැනි පරිත්‍යාග කරන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා. ස්ටිංගි කියන්නේ එතකොට එවැනි එකක් නෙමෙයි. ලෝභය කියන්නේ තියාගෙන තමාට වෙන කාටවත් දෙන්නෙත් නැහැ. තමා ඒක පාවිච්චි කරන්නෙත් නැහැ. නිකම්ම මැරලා යනවා. ලංකාවේ වැඩිපුරම ඉන්නේ එවැනි පුද්ගලයෝ. නේ? තමා සල්ලි හොයන්නේ මොකටද කියලාත් අපි දන්නේ නැහැ. එකතු කරගෙන ගිහලා අන්තිමට මැරලා යනවා. account එක තියෙනවා. ඒක වෙන කවුරුවත් ජීවිතේට දැකපු නැති එකෙකුට ඒක අයිති වෙනවා. එහෙනම් තමා ළඟ තියෙන දේ තව කෙනෙකුට දීම, තමා ළඟ තියාගෙන අතිරික්තයේ දීම වඩාත්ම සුබදායි තත්වයක්. ඒක ආගමකින් හරි මොකකින් හරි කියන්න ඕනේ නැහැ. ඒක තමාට තේරෙන්න ඕනේ. එතකොට අපි ජීවිත කාලේදී දැකලා අපි සතුටින් දෙන්නේ. නැත්තම් හදිසියෙ මැරුණොත් එහෙම ගත්තේ කවුද කියලාවත් අපි දන්නේ නැහැ. එහෙම තමයි ලංකාවේ ගොඩක් අය, ලෝකෙ ගොඩක් අය සල්ලි පොඩි බැඳගෙන ඉඳලා මැරෙන්නේ. නේ? ඒකත් මතක තබා ගන්න. greedy කියන්නේ කෑදර. අය හරිම කෑදරයි. She is very greedy. bitter කියන්නේ කටුක නැත්තම් තිත්ත. My life is very bitter. මගේ ජීවිතය හරිම කටුකයි. This is a bitter life. මේක කටුක ජීවිතයක්. එහෙනම් bitter කියන්නේ මොකක්ද? කටුක කියන අර්ථය එන්නේ. අපි නාම විශේෂණ පදයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන ආකාර කිහිපයක් තියෙනවා. එකක් තමයි අය ලස්සනයි. She is beautiful. එතකොට විශේෂණ පදේ විතරක් අපි දානවා. එතකොට and මුකුත් වැටෙන්නේ නැහැ. අය ලස්සන ගැහැණු ළමයෙක්. She is a beautiful girl. නාම පදයක් දානවා. එතකොට නාම විශේෂණ පදයට කියන එක දාන්න ඕනේ අව්‍ය පදය. නාම විශේෂණ පදේ බැරි වෙලා හරි ස්වර ශබ්දයක් ආවොත් and කියන එක එන්න ඕනේ. නාම විශේෂණ පදයක් නාම පදයකට දැම්මහම ඒක තනි පදයක් හැටියට ගන්න. loving wife කිව්වහම තනි පදයක් හැටියට ගන්න. එතකොට this is my wife, she is කියලා අරගන්න ඕනේ. එතකොට my කියලා දැම්මොත් දාන්නේ නැහැ. තේරුණාද? ඊළඟට අපි යම් කිසි දෙයක් එක්ක උපමාමය වශයෙන් සංසන්දනය කරන්න නාම විශේෂණ පද පාවිච්චි කරනවා. එතකොට අපිට කියන්න පුළුවන් මෙහෙම. මේගේ අරගේ තරමටම ලොකුයි. This house is. එතකොට අපි as දෙකක් අතරට විශේෂණ පදේ දානවා. එතකොට අපි බලමු. as soft as තරමටම මෘදු. මෙන්න as as. එතකොට as sharp as තරමටම තියුණු. as blunt as තරමටම මොට්ට. එතකොට අපි අපිට ගන්න පුළුවන් මෙහෙම. අපි ආපහු උදාහරණ ගමු. මේගේ අරගේ තරමටම පරණයි. This house is as old as that house. මගේ මහත්තයා ඔයාගේ මහත්තයා තරමටම බරයි. තරහදියක්ම අති තියාගෙන කියනවා නැත්නම් යුදමය වාතාවරණයක් ඇති වෙන්න පුළුවන්. My husband is as heavy as your husband. My husband is as heavy as your husband. මේ කාමරය අර කාමරේ තරමටම අඳුරුයි. එකගෙන ගියේ ඔක්කොම කාමර ටික අඳුරුයි. This room is as dark as that room. මගේ පෙම්වතිය ඔයාගේ පෙම්වතිය තරමටම දුප්පත්. My fiancé is as poor as your fiancé. මගේ පෙම්වතිය අයිශ්චර්යා තරම් ලස්සනයි. My fiancé is as beautiful as අයිශ්චර්යා. සමහර කෙනෙක් කියනවනේ. ඒතර අනිත් එක මොකද කියන්නේ? ඔයාගේ පෙම්වතිය අයිශ්චර්යා තරම ලස්සනයි. උනට එකම වෙනසයි තියෙන්නේ. අයිශ්චර්යා ඔයාගේ පෙම්වතිය වගේ නෙමෙයි. ඔයාගේ පෙම්වතිය අයිශ්චර්යා වගේ නෙමෙයි. එහෙමනේ ගොඩක් අය කියන්නේ. එහෙනම් අපි ගත්තොත් එහෙම මේ පාඩම ABC තරමටම ලේසි. This lesson is as easy, EASY, as easy as that lesson. නැත්තම් this lesson is as easy as ABC. එතකොට අපිට කියන්න පුළුවන් උපමා ගන්න පුළුවන්. අපිට ගන්න පුළුවන් මෙහෙම. මගේ සහෝදරයා වවුලෙක් තරමටම අන්ධයි. අන්ධකමේ උපමාව වවුලක්. එහෙනම් my brother is as blind as a bat. bat කියන්නේ වවුලක්. එතකොට අපිට කියන්න පුළුවන් රනිල් අපි නිකන් උදාහරණයක් විතරයි ගන්නේ. රනිල් නරියෙක් තරම් කපටි. රනිල් is නමක් ගන්නකොට ගොඩක් දුරට වැදගත් කියන මිස්ටර් කියලා එනවා. මිස්ටර් රනිල් is as අපිට ගන්න පුළුවන්
කපටි නම් cunning as a fox. එතකොට මගේ පෙම්මතිය අපිට ගන්න පුළුවන් ඇය තරමට අපි ගමු මගේ පෙම්මතිය ඒ ගැහැණු ළමයා තරමටම අපි ගමු අන්ධයි. My fiancé is as blind as that girl. Blind කියන්නේ අන්ධ. Blind. එතකොට deaf කියන්නේ බිහිරි. DEAF deaf බිහිරි. තේරුණාද? එතකොට dumb කියන්නේ ගොළු. dumb 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 කියන්නේ ගොළු. එවැනි වචනත් අපි දැනගෙන තියෙන්න ඕනේ. එහෙමනම් මේ පාඩමේ අල්ලගත්තු වචන ටික වෙනස් කරලා ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන්. බලන්න කිසිදු තැනක වෙනස් වෙන්නේ නැහැ. දැනට ඉගෙනගත්තු හැම වචනයක්ම නිවැරදිව කියලා දීලා තමයි මේ මට්ටමට මම පාඩම අරගෙන ඇවිත් තියෙන්නේ. එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් අපි වෙනත් තැනකට වෙනත් ඉසව්වකට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේ වීඩියෝ එකකින් සමු අරගෙන යනවා.